නැකිටපන් පුතා උඹ දිනනකම් උඹේ කතාව එකෙක්වත් සත පහකට ගණන් ගන්නෑ. හැබැයි උඹ ගේමක් ගහපු දවසට උඹේ කතා අහන්න ගෙදරට එන්නේ කේක් බිස්කට් අරගෙන කෝල් නිකං කෝල් නෙමේ වීඩියෝ කෝල් ගන්නේ උඹ පට්ට පොරක් වෙච්ච දවසට උඹේ කතන්දර අහන්න මුළු ලෝකෙම ඔයාගේ පස්සෙන. උඹ දිනපු දවසට ලස්සන කතාවක් හදාගනින්. හැබැයි කතා හදන්න මහන්සි වෙන්න කලින් මේ කාලේ ගොඩ යන්න මහන්සි වියක්. එදාට උඹේ කතන්දර උඹට පත්තරේ දාන්නත් පුළුවන්. ටීවී channel වල කියන්නත් පුළුවන්, රේඩියෝ වල කියන්නත් පුළුවන්. දිනන දවස වෙනකන් මහන්සි වියක්. එදාට ඔයාට කතා කරන්න ඇහුම්කන් දෙන්න මිනිස්සු ඕනි තරම්. හැබැයි උඹ අසාර්ථක වෙලා මෙලෝ හසරක් නැතුව ඉන්න තාක්කල් උඹේ කතන්දර අහන්න මිනිස්සු වෙන්නේ බලාපොරොත්තු වෙන්නත් එපා. දිනපු මිනිස්සුගේ කතන්දර විතරයි මේ ලෝකෙ මිනිස්සු අහන්න කැමති. අසාර්ථක වෙච්ච වැඩක් නොකරන උන්ගේ කතන්දර අහන්න මිනිස්සු කැමති නෑ පුතා.